අපි එකකින් පටන් ගමු මේ කන්ටෙන්ට්ස් කොහොමද හැදලා තියෙන්නේ කියලා. අපි නොදන්න ලයිව් තමයි සාමාන්‍යයෙන් අර ඉස්සරහටම කාලෙට ගියොත් බලන්න තියෙන channel එකේ name එකයි brand name එකේ නොකිය ඉන්න. මේ ලංකාවේ famous ම shampoo brand එක. පිස්සු ගන්න චාලි එහෙම. එයා content creation කළා. දැන් මේ වෙද්දි ලෝකෙ තියෙන ලොකුම personal brand center එක. production quality එක ගත්තෙන් අපිට වස්තිලා වෙන්නන්න පුළුවන්. ඊට පස්සේ block and namaskar Mr. Beast ලා. ඒ අය අදටත් අර real චරිත විදියට Beast ලා කියලා අපි කියන්නේ. Mr. Beast කියන්නේ අර ඔයා content creation වල ඉන්නා නම් පොඩ්ඩක් study කරන්න ඕනේ චරිතයක්. ලංකාවේ හොඳම example එක wild cookbook. මිනිහාගේ game එක කියන්නේ ලහිරු මාරම game එක. AI contents එනවා මාර විදියට artificial දේවල් එනවා. කොහේ හරි කෙනෙක් ඉන්න එක බයිට් කරන එක තමයි යාගේ content එක. සමහර අය ඉන්න දැන් මිනිස්සුත් එක්ක කතා කරලා මුලින් permission අරගෙන මම මේක දාන්නද? ඒ process එක යන creators ලා ඉන්නවා. policies දාන්න දෙන report එක. ugly contents කියලා content type එකක් තියෙනවා. ඉස්සර අපි පාවිච්චි කරපියා දැන් ආයෙ ශ්‍රීෂා යනවා. ඉස්සර bell bottom කිව්ව fashion එක දැන් ඇවිල්ලා තින්න ආපහු trend එක. අනෝ ඒක cycle එක. technical crew එක හැමදේම lighting ඉඳන් හැමදේම මාරම professional. reel එක අපි ගොඩක් වෙලාවට wide එකේ shoot කරලා cut කරලා ගන්නවනේ. එහෙම නැතුව දැන් creators ලා අරකම ආයෙ reel එකට වෙනමම shoot කරනවා. මම හිතන්නේ හොඳ well planned content creation එකක්. කියන්නේ ඒක නිසා තමයි උත්තර හොඳම quality එකට සහ ලස්සනට වැඩේ යන්නේ සහ මේවසුන්ට boring නැති. දැකපු creator කෙනෙක් ඉන්දියා lady කෙනෙක් මාරම premium ඇඳුමක් ඇඳගෙන තමයි ආ උයන් පළවෙනි ගියා දෙවෙනි ගන්නේ දැන් මම මේක අතාරින්න. ඔය වගේ එනවනේ. දාන content එක viral වෙන අක්කර algorithm එකක් මේ ලෝකෙ තිබ්බනම් මේ හැමෝම content creators ලා. ඉතින් සිසන්කො ඩිජිටල් ටීම් එක විදිහට අපි අලුතෙන් තව පොඩ්කාස්ට් සීරීස් එකක් පටන් ගන්න හිතුවා. ඉතින් මේ පොඩ්කාස්ට් සීරීස් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා content creation, marketing tech ඒ වගේ ගොඩාක් ලොකු ඒරියා එකක් ගැන ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්න ඉනවා. ඉතින් මේ පොඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක විදිහට අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා සචින්ත. සචින්තයි මායි අද මේක ඩිස්කෂන් එකක් විදිහට කරගෙන යනවා. හායි සචින්ත. හලෝ ලයිට් කොහමද? ඒත් එකම සචින්ත අපි කියන්න ඕනේ මේ පොඩ්කාස්ට් සීරීස් එකත් එක්ක ඉස්සරහට අපේ තව කට්ටිය එකතු වෙන්නත් ඉන්නවා. අපේ සෙකන්ඩ් එපිසෝඩ් එකේදී තවත් මුනෝරල් අපේ පොඩ්කාස්ට් එකට එකතු වෙනවා. ඉතින් අද අපි තෝරගත්තේ CM tool සහ content creation. මොකක්ද මේ ආවේ ගමන් මග CM tool content creation කියන්නේ දැන් අර නැතුවම බැරි දෙයක් කියලා මිනිස්සෙක්ට life එකේ නේද? හැමෝම try out කරනවා. මේ හැමෝම කොහෙන් හරි මොකක් හරි දෙයක් try කරලා වන්නේ හදන්නේ මේ. මොකද content creators ලාට CM tool එක දැන් ඇත්තටම හොඳ opportunity එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ content creators ලා විතර නෙමෙයි දැන් අර එදිනෙදා social media use කරපු users දැන් content creator කෙනෙක් වෙලා තියෙනවා මේ CM tool එකේ ඉඳලා. social media ඇතුළේ අර කිව්වා වගේ මේ අර මේ content creation ඇතුළේ දැන් හැමෝම lifestyle එක ගැන ගන්නවා එක එක දේවල් ගැන කරනවා තමන් කරන දේවල් ඉතින් අර මං දැකලා තියෙනවා දැන් lifestyle එක වගේම ගොඩක් අර ගම්වල ඉන්න ඒගොල්ලන්ගේ lifestyle එක කොහමද ඒගොල්ලොන්ගේ day to day life එක වෙන්නේ ඊට පස්සේ මං අර special contents විදියට දැකලා තියෙනවා creator කෙනෙක් ඉන්නවා පොල් කට්ට කියලා මේ එයා ලිඳක් කපාගෙන යනවා daily ඒක ගැන updates දෙනවා හරි මේ ඒක මාර්ම ඉක්මනට එයාගේ social media Facebook platforms එකම grow වුණා ලොකෝ audience එකක් ඉන්නවා මේකේ progress එක බලන්න. ඉතින් ඒ විදිහට ගොඩාක් creators ලා මේ වෙද්දි ඉන්නවා අපේ social media ඇතුලේ. මේ CM tool එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දැන් ඉන්න creators ලා ගැන විතරක් නෙමෙයි. දැන් මේක 2000 මේ කාලේ විතර එනකොට TVC රේඩියෝ වල ඉඳන් Facebook YouTube TikToks මේ social media era එක වෙනකන් ආපු content creation journey එක කොහොමද මේ ලොකු production එකක් ඉස්සර content එකක් කරන්න ගිය production එක අද වෙද්දි හැමෝම creator කෙනෙක් වෙන level එකට මේ content කියන එක ආවෙක් මොකද්ද මේ කාලේ දැකපු දේවල් මොනවද කියලා තමයි අද කතා කරන්නේ. දැන් ගොඩක්ම දැන් content creation කියන්නේ ගොඩක්ම content එකේ තියෙන value එක. කියන්නේ content එකේ value එක කියන්නේ production එකේ quality එක නෙමෙයි. ගොඩක් වෙලාවට production එක quality වෙන්න ඕනේ. හැබැයි අර මේ ඉස්සර වගේ අර production එක හොඳටම super production එකක් අවශ්‍ය නැහැ මේ දැන් තියෙන contents වලට value එක දෙන්න. ඒ කියන්නේ මේ contents වලත් දැන් අර production quality එක ඒ දේවල් ඕනේ වෙනවා සහ නොවන තැන් තියෙනවා. දැන් අපි දැක්කොත් අර කිව්වා වගේ මේ production quality එක අවශ්‍යම නැහැ. ඒ කියන්නේ ugly contents කියලා content type එකක් තියෙනවා. ඉස්සර අපි පාවිච්චි කරපියා දැන් ආයෙ ශ්‍රීෂා වෙනවා. ඒක මේ MB size එක අඩුයි සාමි related අපි ඒ contents වල quality එක අඩු වුණා කියලා shareable නොවිදියෙන්නේ නැහැ. ඒවා engagement එක තියෙනවා සමහර විට ලොකු මිලියනයක් විතර project budget දාලා කර production එකකට වඩා normal අර පරණ ලොකු camera quality එකක් නැති mobile එකකින් කරපු content එකක් මේ ඊට වඩා යන්න පුළුවන්. ඒකේ reason එක ලහිර ගොඩක්ම psychology ගැවුනම තමයි යෝග වෙන්නේ ගොඩක්. මොකද අපි address කරන්නේ මනුස්සයගේ psychology වලටනේ. ඔව් ad එකක් වුණත් social media content එකක් නම් හැමදේම address කරන්නේ psychology වලට. ඒ psychology කියන දේ හරියට pitch කරගන්න පුළුවන් නම් content එක success. ඔව් ඒ කියන්නේ දැන් ඉස්සර TVC වලට ලොකු බජට් එකක් අයින් කරපු ඇඩ්වර්ටයිසර්ස් ලා වුණා දැන් social media වලට ඒ වගේම සැලකුවේ ලොකු portion ඒගොල්ලන්ගේ yearly advertising මේ බජට් එකකින් ලොකු portion එකක් social media වලට දාලා තියෙනවා එක එක micro influencers ලාගේ ඉඳන් main creators ලා වෙනකන් හැමෝම අතර මේ බජට් එක බෙදලා ගිහිල්ලා තියෙනවා. ඔව් ඒ කියන්නේ දැන් ඉස්සර TVC එකක දැන් අපේ TV channels වල වැඩ කරන සහෝදරයෝ කවුරු හරි මේක බලලා එයාලත් පිළිගනි මේ ඉස්සරට වඩා
ඇඩ්වර්ටයිසින් බජට් එක දැන් අඩු වෙලානේ තියෙන්නේ channels වලනේ. අන්න ඒකට රීසන් එක මේක තමයි. දැන් මොකද හැමෝටම open source platforms තියෙනවා. ගොඩක් මිනිස්සු TV එකේ ඉස්සරහින් ඉන්නවට වඩා දැන් TV එක ඉස්සරහින් ඉන්න mass crowd එක ටික ටික social media වලට ඇවිල්ලා තියෙනවා. තමන්ගේ අතේ තියෙනවනේ හැමදේම. තමන්ගේ අතට ගෙනල්ලා දෙනවා. එතකොට මිනිස්සු ඒකට move වෙනවා ඉක්වන්න. ඉතින් දැන් එහෙම move වෙලා තියෙනවා. TV බජට් අඩු වෙලා තියෙනවා ඇඩ්වර්ටයිසින් වලට සෝෂල් මීඩියා වලට බජට් එකේ ඒ වගේම කොටසක් ගැලිලා ඇවිල්ලා තියෙනවා. දැන් ඔක ඉස්සරහට යද්දිද පොඩි ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සු ඉස්සරහ TV බලයිද කියන එක. සමහර තැන්වලදී කතා කරලා තියෙනවා මේ දැන් හැමදේම AI contents එනවා මාර විදියට ආටිෆිෂල් දේවල් එනවා. හැබැයි අර පරණ එක කියන දේ නෑ. අර ඉස්සර තිබුණා අර ඉස්සර TV එකේ මොන හරි channel එකක පෙන්නනවා නම් ඒක මාර විදියට ට්‍රස්ට් එකක් තියෙනවානේ. මොකද වැලිඩේට් වෙලා කීප දෙනකින්ම ඔය කන්ටෙන්ට් එක වැලිඩේට් වෙලා තමයි channel එක යන්නේ. සෑහෙන දේවල් ෆිල්ටර් වෙලා අයින් වෙලා තමයි channel එකට ටෙලිකාස්ට් වෙන්න යන්නේ. හැබැයි social media එකේ එහෙම නෑ. ඔයාට දැන් හිතුණා නම් මොකක් හරි කොහරි පබ්ලිෂ් කරන්න දැන් දාන්න පුළුවනි. ඒතකොට ඒකේ පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒක ඇත්ත. සාසජින්ද මේ එතනදී අර මම කියන්නේ ට්‍රස්ට් එකක් රෙස්පොන්සිබල් සෝෂල් රෙස්පොන්සිබිලිටි එක තව එකක් අර දැන් කන්ටෙන්ට් එකක උනත් දැන් අරක මේ එකම පැටර්න් එක ගන්න අපිට ටිකක් හුරු වෙලා හැබැයි ඒ වෙද්දි ආටිෆිෂල්ම දේවල් අපි දකින්න අපිට ඕමනා වෙනවා අර රියල් ලයිෆ් එක. දැන් අර ගොඩක් අර ගම්මල ඒවා යන්නේ දැන් මිනිස්සුන්ට ඕනේ නේද පරණ වයිබ් එක ඒක වැලියු වෙනවා වැඩි. ඒ කියන්නේ අර ඉක්මනට එන කන්ටෙන්ට් එකට ඒක තියෙනවා සයිකල් ඇල්ලයි. ඔය ඉස්සර කාලේ දැන් බලන්නකො දැන් අදින ෆැෂන්ස් ඉස්සර බෙල් බොටම් කිව්ව ෆැෂන් එක දැන් ඇවිල්ලානේ දින්න ආපහු ට්‍රෙන්ඩ් එක. අන්න ඒක සයිකල් එක. ඒක තමයි මේ මාකට් සයිකල් එකක්. ඕක ඒක අපි ඇක්සෙප්ට් කරන්නත් ඕන සහ ඇක්සෙප්ට් කරන්නත් ඕක වෙනවා. කාලයක් ඇද්දි මිනිස්සුන්ට හැමදේම බෝරින් වෙනවා, අලුත් දේ බෝරින් වෙනවා, අලුත් දෙයක් එනවා නැත්නම් පරණ දේ අප්ඩේට් වෙලා එනවා. ඕක තමයි මේ සයිකල් එක. ඔව් දැන් අර අපේ ටොපික් එක ඇතුලේ අපි කතා කරමු කිව්වනේ දැන් TVC රේඩියෝ නිවුස් පේපර්ස් වල ඉඳන් දැන් කන්ටෙන්ට් ක්‍රියේෂන් ජර්නි එක දැන් Facebook YouTube මේ platforms දැන් TikTok ඊට පස්සේ කාලෙකන එන්නේ. ඒතකොට මේ platforms වල content creation වල මුලටම ආපු මේ චරිත ඉන්දියා. ඒ අය අදටත් අර real චරිත විදියට විජන්ස් ලා කියලා අපි කියන්නේ. ගප්පිය මට වඩා ගප්පිය කියන්නේ contents පටන් ගද්දි මං හිතන්නේ මේ මාරම අලුත් ගාවේ කියන්නේ අර මිනිස්සෙක් විහිළු බලලා hina වෙන්න contents එකක් ඉස්සර මාතක දැන channel වල නම් කීවට අවුලක් නෑ නේද මේකේ. අපි නොදන්න live තමයි සාමාන්‍යයෙන් අර ඉස්සරටම කාලෙට ගියොත් බලන්න තියෙන. හැබැයි ඒක social media නෙවෙයිනේ. ඒක TV එක යම් කිසි වෙලාවක යන්නේ. එතෙන්ට ඇවිල්ලා ප්‍රපෙයාර් වෙලා ඉන්න ඕනේ. ඒක බලන්න නැත්තම් මිස් වෙනවා වඩු. ඕකනේ ඊට පස්සේ ආවා social media වල ගප්පිය. අපි ගප්පියකින් පටන් ගමු මේ contents කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මම මේ අර කොමඩි කන්ටෙන්ට්ස් ගැන කතා කරනවා. ඊට බල ටෙක් පැත්ත ගත්තොත් ටෙක් වලත් ලිජන්ස්ලා ඉන්නවා. ඒතර ෆැෂන් වලත් ෆැෂන් ඉන්නවා. බ්ලොග් කරන කට්ටිය ට්‍රැවල් වීඩියෝස් කට්ටිය යාලගේ ලිජන්ස්ලා ඉන්නවා. සාමාන්‍යයෙන් ගොඩක් ලොකු ට්‍රෙන්ඩ් එකක් හැදුනේ සෝෂල් මීඩියා කියන එක YouTube කියන එක. ට්‍රෙන්ඩ් එකක් උනේ ගප්පියගේ. මම හිතන විදිහට හරිනම් නිවැරදි කිරීම වලට යටත් අපි නම් බලන්න පටන් ගත්තේ ගප්පියගෙන් තමයි YouTube එක. ඔව් ඒක ඇත්ත. ඉතින් එතන ඉඳන් අර ක්‍රියේටර් ජර්නි එක මුල කාලේ පටන් අරන් අද වෙද්දි මාරම ලොකු තැන්වල ඉන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් කෙටි කාලයක් ඇතුළතදී ලොකු තැන්වලට ආපු අය ඉන්නවා. ලංකාවේ ඉඳන් ඉන්ටර්නැෂනල් ඔඩියන්සස් රීච් කරපු කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තේ ඒ වගේම කන්ටෙන්ට් ක්‍රියේෂන් වල බෑක් එන්ඩ් එකේ ඉඳන් අපේ මේ පිස්සු කන්න චාලි එහෙම එයා කන්ටෙන්ට් ක්‍රියේෂන් කළා. දැන් මේ වෙද්දි ලෝකේ තියෙන ලොකුම පර්සනල් බ්‍රෑන්ඩ්ස් හැන්ඩල් කරනවා. ඒක කන්ටෙන්ට් ක්‍රියේෂන් ඇතුළෙන් තමයි ඒ වගේ ලොකු ඔපචුනිටිස් වලට යන්නේ. ඒක ලහිරු අර සෝෂල් ප්‍රසන්ස් කියන එක හම්බෙනවනේ. සෝෂල් මීඩියා වල කන්ටෙන්ට්ස් හදනවා නම් කන්ටෙන්ට් එක වයිරල් වුණා නම් එයාට හම්බ වෙන සෝෂල් ප්‍රසන්ස් එක. එතකොට එයාව දැනගන්න මිනිස්සු කොට්ටාස. එයාට හොඳ මැනේජ්මන්ට් ස්කිල්ස් තියෙනවා නම් අන්න ලස්සනට මැනේජ් කරගන්නවා. එයාට හම්බ වෙන එයාගේ අතින් ඉන්න ඔඩියන්ස් එක හරි ලස්සනට මැනේජ් කරගෙන සෝෂල් ප්‍රසන්ස් කියන එක මැනේජ් කරගෙන එයාගේ කමියුනිටි එක දක්වා වර්ධනය කරගන්න. ඒක හරි ලස්සනට වර්ධනය කරගත්ත මිනිස්සු හරියට මැනේජ් කරගත්ත මිනිස්සු අද හොඳ තැනක ඉන්නවා. මං හිතන්නේ අපි බලමු AdSense පේ අවුට්ස් ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒවට වඩා දැන් ඉන්කම් එකක් වන්නේ අන්න ඒ හරියට මැනේජ් කරලා හදාගත්ත කමියුනිටිස් වලින් සහ මේ අනික සයිඩ් ඔපචුනිටිස් වලින්. ඒ කියන්නේ ගප්පියකින් ඉඳන් පටන් ගත්තේ ජර්නි එක ඇතුලේ දැන් ඊළඟට වස්තිලා ආවා. ඒ වගේ තව බ්‍රෑන්ඩ්ස් ආවා. එතකොට ටෙක් ක්‍රියේටර්ස්ලා ඉන්නවා. එතකොට ඒ ක්‍රියේටර්ස්ලාගේ ජර්නි එක ඇතුලේ දැන් අර ගොඩාක් අය සෝෂල් මීඩියා වල මොනටයිසේෂන් ඉන්කම් එක තමයි මේන් ඉන්කම් එක කියලා මේන් ස්ට්‍රීම් එක ඉන්කම් ස්ට්‍රීම් එක කියලා හිතන්නේ. වතුරට බහින්න ඕන කැමරා දැනගන්න මොකද්ද ඇත්ත කියලා දැනගන්න. ඒ කියන්නේ දැන් අර ටික ටික කන්ටෙන්ට්ස් දානවා CM tools enable. හැබැයි මගේ මෙච්චර යූස් කරත් මාරම පොඩි පේ අවුට් එකක් තමයි එන්නේ. හැබැයි සමහර අය කියලා තියෙනවා ලොකු ඩොලර්ස් ගාණක් තියෙනවා කොහොමද මේ අය මේක කරන්නේ කියලා සමහර අයට. ඒතර ඒගොල්ලෝ කරන්නේ සමහර අය අපි ලංකාවේ ඔඩියන්ස් එකට ගන්න කන්ටෙන්ට් එකකට පේ අවුට් එක සෑහෙන අඩුයි. ඒකත් ඒක. ඒකට රීසන් එක ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකට ඕක එන්නේ
දැන් CM tool එකෙන් earning එකක් එන්නේ අපේ content එක ඇතුළත ads පෙන්නලානේ. එතකොට ලංකාවේ market එක ඇතුළත ads වලට spend කරන ප්‍රමාණය සෑහෙන අඩුයි advertisersලා. හැබැයි ඉන්ටර්නැෂනල් ලංකාවේ මාකට් එක කියන්නේ බොහොම පොඩි ස්කේල් එකක්. බොහොම පොඩි ඔඩියන්ස් එකක් ඉන්න මාකට් එකක්. ඒක නිසා පේ අවුට් එක හරිම අඩුයි. view එකට හම්බ වෙන. ඔව්. හැබැයි මේ ක්‍රියේටර්ස්ලා ඉන්නවා සෑහෙන මාරම කෙටි කාලයක් ඇතුළත ලක්ෂරි වෙහිකල්ස් ගෙනහල්ලා මාරම මොටිවේෂන් එකක් දීලා content creation journey එක ඇතුලේ මිනිසුන්ට එහෙම කට්ටිය ඉන්නවා. එතකොට ඒ අය කරපු දෙයක් තියෙනවා දැන් එතනදී ගොඩක් සමහරවිට අරක මේ ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකත් එක්ක කම්පෙයාර් කරද්දී තමයි ලංකාවේ බොහොම අඩු ඔඩියන්ස් එකක් ඉන්නේ. ලංකාව ඇතුලේ සිංහල කතා කරන ඔඩියන්ස් එකට බිස්නස් එකක් කරන්න පුළුවන් නේද වෙනම දෙයක්. මම අර කම්පෙයාර් කරේ ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකත් එක්ක ඔය කියන්නේ දැන් ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් වල මේ මොනටයිසේෂන් ඉන්කම් ගන්න කට්ටිය කම්පෙයාර් ලොකු මුදලක් ගන්නවා. මොකද ඒක එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක බලද්දී ලොකු මුදලක් ශ්‍රී ලංකන් රුපීස් වලින්. එතකොට ඒ පැත්ත හැබැයි ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකටම කන්ටෙන්ට් කරලා ලොකු මුදලක් හොයනා ඉන්නවා. මොකද අද වෙද්දී සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්නවා. සාමාන්‍යයෙන් 1 to 4-5 මිලියන් විතර ප්‍රොඩක්ෂන් බජට් එකක් දාලා කන්ටෙන්ට්ස් YouTube එකට කන්ටෙන්ට් හදන. Facebook එකට TikTok එකට කන්ටෙන්ට්ස් හදන. ප්‍රොඩක්ෂන් සෙටප් වලට යූස් කරන කැමරා ඔය ටෙක්නිකල් ක්‍රූ එක හැමදේම ලයිටින් ඉඳන් හැමදේම මාරම් ප්‍රොෆෙෂනල්. මාරම් බජට් හොඳම ලෙවල් එකක මේන්ටේන් කරගන්නෙත් හොඳම ලෙවල් එකක. එයාලගේ කන්ටෙන්ට් එකත් මාරම ක්වලිටි. ඒතර කන්ටෙන්ට් එක බලලා මනස් එක්ට එන ඉම්ප්‍රෙෂන් එකත් මාර වැලිඩ් ඉම්ප්‍රෙෂන් එකක් එන්නේ. බ්ලොග් කැන්ඩිනෝ අපි එක්සාම්පල් එකකට ගත්තොත් බ්ලොග් කැන්ඩිනෝ ඒ වගේ මම හිතනවා කියු ටයිප් එකේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා. ඔව් ඒක තමයි. ඒ කියන්නේ මේ මාරම ලොකු බජට් එකක් ඉදන් ගන්න. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් නේද? මේගොල්ලෝ මොනටයිසේෂන් ඉන්කම් එකෙන් කොහොමද මේ අර ලොකු මේ ප්‍රොඩක්ෂන් බජට් මේ එකක කවර් කරගන්න බෑ. ඇත්තට මොනටයිසේෂන් ඉන්කම් එකෙන් මේ මම හිතන විදියට. ඒක ඇත්ත. ඒ කියන්නේ දැන් අපි හැන්ඩල් කරන YouTube channels තියෙනවා. අපි සිල්ල ප්ලේ බටන්ස් තියෙන අපි මැනේජ් කරගෙන යන YouTube channels තියෙනවා. ඒතර ඒ වගේ earnings අපි සාමාන්‍යයෙන් monthly ලොකු views count එකක් handle කරනවා. ඒතකොට ඒ දේවල් එක්ක ඒ data එකත් එක්ක මම හිතන්නේ එච්චර ලොකු මේ earning එකක් නෙමෙයි. සැලකිය විතර production මේ එකත් එක්ක. ඒ කියන්නේ දැන් තවත් දේවල් තියෙනවා. දැන් මේ මෑතක ධ්‍යාන ලැබුණා මේ සමහර වෙලාවට දැන් රීල් එක අපි ගොඩක් වෙලාවට වයිඩ් එකේ ෂූට් කරලා කට් කරලා ගන්නවනේ. එහෙම නැතුව දැන් ක්‍රියේටර්ස්ලා අරකම ආයි රීල් එකට වෙනමම ෂූට් කරනවා. බජට් එක දානවා. ඒ දැන් මේකේ මොකද්ද තියෙන්නේ ඉතින් මේ CM tool එකෙන් හරි YouTube monetization එකෙන් හරි එන ඉන්කම් එකකින් කොහොමද මේක කරන්නේ? දැන් ඕක ඇතුලේ තමයි රියල්ම කතාව තියෙන්නේ. ඕක තියෙන්නේ brand collaborations. ගොඩක්ම. ඒකයි මේ ඕක දැන් අපේ පටන් ගන්න කට්ටිය ඉන්නවා සෝෂල් මීඩියා එකේ හොඳ ප්‍රසන්ස් එකක් හැදුන ගමන් එයාලා හිතන්නේ හරි එයාලට කොහෙන් අර එන සල්ලි ටික ඇති කියලා. නම් ඒක නෙමෙයි. දැන් තමයි අපි පොයින්ට් එක පටන් ගන්න කොහොමද මේ එන සෝෂල් ප්‍රසන්ස් එක සල්ලි කරන්නේ කියලා. CM tool නෙමෙයි අනිත් පැත්තෙන් කොහොමද සල්ලි කරන්නේ කියලා. ඔව් අර දැන් අපි මුලදී කතා කරලා දැන් quality එක content එක ගැන. එතනදී අපි කතා කරලා ෆෝන් එකකින් normal කෙනෙක් views වැඩි වෙන්න පුළුවන්. හැබැයි එයා personal brand එකක් එන්නේ නැහැ. brand එකක් විතර consistency යන්නත් බැරි වෙන්න පුළුවන් මේ එක කාලයක් යනකොට ඒක monetize කරගන්න කියන්නේ. CM tool එකවත් YouTube monetization income එකවත් නෙමෙයි brand එකක් විතර තව brand collaborations ගන්න. ඒ අපි කරන content එක ඇතුලේ මේ තව එක්කෙනෙකු අපිට potential audience එකක් ඇතුලේ අපිට ad එක පෙන්නන්න brand එකට collaborate වෙන්න පුළුවන් audience එකක් නෙමෙයි නම් ඉන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර views තිබ්බට සල්ලි නැහැ කියලා කියේ. ඕන්න ඔක දෙයක්. මොකද ඒ කියන්නේ අවශ්‍ය අපිට බ්‍රෑන්ඩ් එකකට හිතන්න බ්‍රෑන්ඩ් එක අපි ගාවට එන්නේ ඇයි? එයාලගේ ප්‍රසන්ස් එක තව වැඩි කරගන්න, එයාලගේ ඉම්ප්‍රෙෂන් එක තව වැඩි කරගන්න. එතකොට ඒ රිලේටඩ් ඔඩියන්ස් එක අපි ගාව සිටි යුතුයි. නැත්නම් ඒක අපිට කොලැබොරේෂන් එකක් දාන්න බෑනේ සරලවම කිව්වොත්. ඔව් ඒ කියන්නේ මේ මිනිස්සු අපි ගාවට එන්නේ නැහැ කොලැබොරේෂන්. අපි දෙන්න කොලැබොරේෂන් කියලා අපි මේක තමයි ඉන්කම් සෝස් එක කියලා දැන් අපි දැන් දැනගත්තත් අපිට කොලැබොරේෂන් සමහරවිට දෙන්නදී අපි පර්සනල් බ්‍රෑන්ඩ් එක මේන්ටේන් කරන්නේ නැත්නම් අපි ඒක ක්වොලිටි එකට ඩිලිවර් කරගන්නේ නැත්නම් මොකද බ්‍රෑන්ඩ්ස් වලට ඒගොල්ලන්ගේම මේ ඉකෝසිස්ටම් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් වැලියුස් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒව පරිස්සම් වෙන විදිහට තමයි මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඇතුළට ළඟට යන්නේ. මොකද එහෙම නැත්තම් ඒගොල්ලන්ට හානියක් වෙයි. මේ ළඟදී ඔක කිව්වම සිද්ධියක් වුණා. වාගේ මුකුත් එම channel එකේ name එකයි brand name එක නොකිය ඉන්න. මේ ලංකාවේ famous-ම shampoo brand එක. shampoo කියන්නේ රටේ තියෙන එක brand එක. එයාලා මේ YouTube එකේ ඉන්න creator කෙනෙක් එක්ක collab එකක් දාලා තිබුණා. ඒ collab එක එයා ඒ YouTuber එයාගේ වුණාට මේ එයාගේ personal life එක ඒක පෙන්නනවා. එයාගේ contents ඇතුලේ ඒ personal life එක share කරන දේවල් තියෙනවා. හැබැයි එයාගේ personal life එක කලින් එයාගේ history එකේ තියෙනවා. එයා use කරන්නේ මෙන්න මේ shampoo එක මෙන්න මේ දේවල් cosmetics එක තමයි එයාගේ routine එක use කරන්න කියලා. ඉතින් ඕකත් එක්ක එයා මෙහෙට ඇවිල්ලා ඒක brand එක collab කරලා content එක ගහලා ad එක release වුණාට පස්සේ ලොකු කතාවක් ඇති වුණා මේ මිනිස්සුන්ට බොරු කියනවා. ඔන්න ඔයගේ දේවලුත් වෙන්න පුළුවන්. ඔය ක්‍රයිසිස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි වැඩේට හරි විදිහට collab වෙන්න ඕනේ. මම අර වා කිව්ව දෙයට පොයින්ට් එකක් එකතු කරේ මේ. මොකද ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. මොකද දැන් මිනිස්සු ඇත්තට මෝඩ නැහැනේ. ඔව්. ඒ කියන්නේ මොකද මේ ක්‍රියේටර්ස්ලා ලයිෆ් ස්ටයිල් එක තමන් ෂෙයා කරන ප්‍රොඩක්ට් එක කලින් දීලා මේ කියන්නේ ඒගොල්ලෝ සෑහෙන ඩිජිටල් ෆුට්ප්‍රින්ට්ස් තියලා දෙනවා. මොකක්ද කරන්නේ? බ්‍රෑන්ඩ් ක්ලෝතින් බ්‍රෑන්ඩ් අඳින්නේ මොන ඇඳුමද? මොනවද ෂූස්, ගන්න රෙස්ටුරන්ට්ස්
කොහොමද ඩේලි රුටින් එක විටස් ඩයට් ප්ලෑන් එක මේ හැමදේම මේ ෂෙයා කරගෙන තියෙනවා. සමහර විට ඒවත් බ්‍රෑන්ඩ් කොලැබොරේෂන්ස් වෙන්නේ නැති. එක්තරා විදිහකට අර මිනිස්සු ඒක පිළිගන්නවා. මොකද එයා ක්‍රියේටර්ව ට්‍රස්ට් කරන මොකද අපි අර ඉස්සරහට මිනිස්සෙක් ඉස්සරහට දාලා කරන්නේ ඒ මිනිස්සෙගේ ට්‍රස්ට් එක නිසා මිනිස්සු අර ප්‍රොඩක්ට් එක ගන්නවා කියන නිසානේ. AI තියෙනවා AI මොඩල්ස්ලා ගන්න පුළුවන් එහෙම ස්පෙන්ඩ් කරන්නේ නැතුව මාර්ග ලොකු ගන්න. හැබැයි ඒක ඇතුලේ ට්‍රස්ට් එක බිල්ඩ් කරන එක ඒක වෙනම දෙයක්. ඒක වෙනම මොකද AI වලින් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් ඇත්ත මිනිස්සෙක් යූස් කරලා ගන්න ට්‍රස්ට් එක AI වලින් ගන්න බෑ. මිනිස්සුත් දන්නවනේ AI කියන්නේ මොකද්ද, කොයි වගේ දෙයක්ද, කොයි කන්ටෙන්ට් එකද AI කියලා බොහෝ දුරට ගොඩාක් මිනිස්සුත් දන්නවා. ඒකට ඒක නිසා AI කින් හැදෙන ට්‍රස්ට් එක වෙනයි මේ අපි ඇත්තටම මොඩල් කෙනෙක් යූස් කරලා කන්ටෙන්ට් එක හදන ට්‍රස්ට් එක වෙනයි. එතකොට දැන් ඔය බ්‍රෑන්ඩින් පැත්ත පර්සනල් බ්‍රෑන්ඩ් කරගෙන යන්න ඕනේ. ඊළඟ පොයින්ට් එක තමයි නිෂ් එක. දැන් අපි නිෂ් මාකට් එකක් එක්ක යනවා නම් තමයි දැන් අපිට තවත් බ්‍රෑන්ඩ් කොලැබොරේෂන් වලට යන්න පුළුවන්. for example අපිට කියන්න පුළුවන් දැන් ෆුඩ් රිවිවර් කෙනෙක්. එතකොට එයාට පුළුවන් ෆුඩ් බ්‍රෑන්ඩ්ස් එක කොලැබොරේට් වෙන්න. දැන් කුකින් පැත්තේ වැඩ කරගෙන යන කෙනෙකුට පුළුවන් මේ ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් කම්පැනිස් එක්ක කොලැබොරේට්. ඕකේ මේ අපේ ලංකාවේ හොඳම එක්සැම්පල් එක වයිල්ඩ් කුක් බුක්. මිනිහාගේ ගේම් එක කියන්නේ ලහිරු මාරම ගේම් එකක්. ඒ කියන්නේ එයා හදාගත්ත හොඳ ප්‍රසන්ස් එකක්, හොඳ ඉම්ප්‍රෙෂන් එකක් කොවිඩ් කාලේ මම හිතන්නේ පටන් ගත්තේ. මේ හොඳ ඔඩියන්ස් එකක් හදාගත්තා. මේ වෙද්දී එයාගේ ප්‍රොඩක්ට් එකකුත් රිලීස් කරලා තියෙන්නේ. එයාගේම රෙස්ටොරන්ට් එකක් ඕපන් කරලා තියෙනවා. එයාගේම ඉන්ග්‍රීඩියන්ට්ස් මම හිතන්නේ එළියට දෙනවා. එතකොට ඒත් එක්ක සහ එයා කලැබ් කරනවා ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක. එයා කෙලින්ම නිෂ් මාකට් එකේ ෆුඩ් කල්චර් එකේ ෆුඩ් වලට ආස කට්ටිය විතරයි එයාගේ මාකට් එක උනේ. එතකොට හරි ලස්සනට මේන්ටේන් කරගෙන ආවා, බ්‍රෑන්ඩින් කරුවා, පර්සනල් බ්‍රෑන්ඩින් එක හරියට කරුවා. කිසිම ප්‍රශ්න නැතු වුණා. බ්‍රෑන්ඩ් එකක් මම හිතන්නේ දැන් නම් බය නැතුව වයිල්ඩ් කුක් බුක් එක්ක කලැබ් එකක් දානවා. එතකොට දැන් එයාලගේ මේ මේකක් ගිහලා තිබුණා මේ මම මේ නිකන් අර එන අයිඩියාස් ටික කියන්නේ අපි අර මාකටිං සිනාරියෝස් වල අපිට කතා කරන්න පුළුවන් එන අයිඩියාස් ටික කියන්නේ. ඒතකොට යා මේ ළඟදී බ්‍රෑන්ඩ් එකක් මේක කලැබ් එකක් දාලා තිබුණා. ඒක ඔයා දන්නවද කොහොමද කැම්පේන් එක රිලීස් කරන්න කලින් මේ වැඩේ පටන් ගත්තේ කියලා? නෑ. මේ CCTV රෙකෝඩ් එකක් දාලා තිබුණා වසීම් අක්‍රම් එක්ක මේ අපේ ලංකාවේ ප්‍රසිද්ධම මේ ඒක වසීම් අක්‍රම් තමයි ඇවිල්ලා ෂූට් කරලා තිබුණේ වයිල්ඩ් කුක් බුක් එක. ඒතකොට වසීම් ප්‍රසිද්ධ ජාත්‍යන්තර ක්‍රීඩකයෙක් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ සූපවේදියෙක්ගේ කැටුමක් කියලා. ඔන්න ඕක තමයි මේ ඉස්සල්ලාම රිලීස් වුණ කැම්පේන් එක CCTV එකෙන් ගත්තේ. ඒකත් එක්තරා විදිහක මම මේ අපි මාකටිං ගැන කතා කරද්දී ඩුංගලව එක වගේ දේ අදහසක් ආපු ගමන් අර ඒකට සම්බන්ධ සැදලා ගත්තේ. ඔය වගේ මාකටිං සිනාරියෝස් තියෙනවා. අපි ඒවත් ගැන ඉස්සරහට කතා කරමු. මේකට අදාළත් වෙන්නේ නැහැ ලොකුට. කේස් ස්ටඩිස් වලට කේස් ස්ටඩි වලට යන් ඉස්සරහට. ඔව් දැන් ඔය කතන්දර එකක්. එතකොට දැන් ඒ දැන් ෆුඩ් ඊට පස්සේ travel with wife travel niche එකේ. එතකොට අර අපි ක්‍රියේටර් කෙනෙක් විදිහට CM tool එක දැන් ඇත්තටම ගොඩක් අය කතා කරලා CM tool එකෙන් ගන්න සෑහෙන්න දැන් ඊට පස්සේ කෝල් කරනවා මේ කොහොමද මේක යන්නේ මල්ලි මේක කොහොමද මොකද්ද කරන්නේ. දැන් ඔය වගේ සෑහෙන්න පිරිසක් හම්බෙලා තියෙනවානේ අපිට day to day. එතකොට අපි content create කරන අය වෙන්න පුළුවන්, අඳුරන අය වෙන්න පුළුවන්. එතකොට අපි ක්‍රියේටර්ස් වල අපි ක්‍රියේටර්ස්ලා වුණාට අපි පොඩ්ඩක් පිටිපස්සින් දන්න ඉන්නේ ඇයි. එතකොට දැන් ඒ අහන අයගේ ගොඩක්ම ටාගට් එකේ තියෙන අතර මොනටයිසේෂන් කියන එක. හැබැයි දැන් අර වගේ නීෂ් මාකට් එකක් ඇතුලේ නෙමෙයි. ඒකට හැමදේම දාන මොකක් හරි එන ඉන්සිඩන්ට් එකක් ඒවා ඒ වගේ දෙයක් යනවා. මොකද හැමදේටම ප්ලෑන් එකක් තියෙනවා. මොකද කිසිම දෙයක් එකපාරට මේ හිතෝකම් මෙහෙම පහළ වෙන්නේ නැහැ නේ. කිසි දෙයක් අපිට හැමදේම ප්ලෑන් එකට වැඩ කරාම තමයි කාලයක් යද්දී මේ දේවල් අපිට ලැබෙන්නේ. එතකොට මේ ලැබෙනවා නම් අපි හොඳ ප්ලෑන් එකකට වැඩ කරන්න ඕන. හොඳ ප්ලෑන් එකකට වැඩ කරද්දී අර වගේ නිෂ් එකකට අපි ફોකස් කරන්න ඕනෙමයි. මොකද CM tool නෙමෙයි මේකේ මැජික් එක. ඇත්ත කතාව CM tool නෙමෙයි මේකේ මැජික් එක. CM tool කියන්නේ අර එක ඔපොචුනිටි එකක් විතරයි මේකේ තියෙන. නිකන් අර වාගේ කන්ටෙන්ට් එකට ගියපු බජට් එක චුට්ටක් විතර කවර් කරගන්න පුළුවන් විදිහ ඔපොචුනිටි එකක් තමයි CM tool එක කියන්නේ. ඒ කියන්නේ මේ බ්‍රෑන්ඩ්ස් වලට ගත්තොත් දැන් බ්‍රෑන්ඩ් එකක් මේ කන්ටෙන්ට් එකක් කරන්න ඇතුළේදී ඒගොල්ලෝ දැන් කම්පැනි එකක් විදිහට මම කියන පර්සනල් නෙමෙයි. ඒගොල්ලෝ බලන්නේ අතන මොනටයිසේෂන් ඉන්කම් එක ගන්න තව බ්‍රෑන්ඩ් එකකට දැන් කම්පැනි එකට තව කම්පැනි එකක් කොලැබරේට් වෙන්න බැරිද දැන් තියෙන්න පුළුවන් නේ. يعني මීන් බ්‍රෑන්ඩ් එකකට තව ප්‍රොඩක්ට් එකක් තව කම්පැනි එකේ ඒගොල්ලෝ කොලැබරේට් කරන්නේ නැහැ. එතකොට ඒ වගේ තැන්වලදී ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන් සේල්ස් ක්‍රියේෂන් එක ඇතුලේ කන්ටෙන්ට්ස් ඇතුලේ ඒගොල්ලෝ බලන්නේ ඒක මොනටයිස් කරගන්න හදන්නේ සේල්ස් වලින්. ඒගොල්ලන්ට මේ මොනටයිසේෂන් ගොඩක් වෙලාවට අපි මේ හැන්ඩල් කරන්නේ මොනටයිසේෂන් ඔෆ් කරලානේ ගොඩක් වෙලාවට කන්ටෙන්ට්ස් පබ්ලිෂ් කරන්නේ. ඒක රීසන් එක මොකද සේල් එක මේ සේල්ස් වැඩිපුර ඩ්‍රයිව් වෙනවා කියන්නේ ඉතින් මොනිටයිස් වුණාට වඩා ඉතින් ඒක ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් ඒ කියන්නේ මේ කන්ටෙන්ට් එකෙන් අපිට එන්නේ මේ එතන ඉන්කම් එක එන්නේ views 1000කට ඩොලර් 7 ගාණක් නම් හැබැයි ඒ 1000 ඇතුලේ එක සේල් එකක් කරන්නට උනොත් ඒක ඩොලර් 7 ගාණ වගේ ලොකු මාරම ලොකු වැලියු එකක් ජෙනරේට් වෙනවා. අපි දැකලත් තියෙනවා සහ ඒක ඇතුලේ එන ඕගනික් බයස්ලා මාරම ක්වොලිටි ඒ ලීඩ් එක ක්වොලිටි කන්වර්ට් කරගන්න ලේසි. එතකොට YouTube පැත්තෙන් මේ Facebook වලට එනකොටත් එතන අපිට ලීඩ් එක ජෙනරේට් වෙනවා. උමනාව ඇදිලා අන්න ඒ දේවල් එක්ක මේ බ්‍රෑන්ඩ් එක පැත්තෙන් ගත්තොත් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයා CM tool එකම මේ
ෆෝකස් කරන්න එපා. ඔයාට ඊට වඩා ලොකු වාසියක් තියෙනවා. මොකද පර්සනල් බ්‍රෑන්ඩ් එකකට යාට කොලැබරේට් වෙන්න පුළුවන්. අපි ඔයාගේ බ්‍රෑන්ඩ් එකට සමහර විට කොලැබරේට් වෙන්න බැරි වෙයි. මේ දැන් අපිට සැලූන් එකකට නම් ඔන්න පුළුවන් වෙඩින් මොනවා හරි සම්බන්ධ ඉන්ඩස්ට්‍රි එකේ කට්ටියගේ කොලැබරේට් වෙලා කන්ටෙන්ට් එක. රයිට්. අන්න ඔය වගේ සමහර වෙලාවට ඔයා ගන්න එක යුනික් වෙන්න පුළුවන්. ඔයාට කොලැබරේෂන් දාන එක ඔයාගේ බ්‍රෑන්ඩ් එකට හානියක් වෙන්න පුළුවන්. මොකද අනිත් බ්‍රෑන්ඩ් එක අපි ලොන්ග් ටර්ම් ට්‍රස්ට් කරන්න බෑනේ. ඒගොල්ලෝ මොකක් හරි බ්ලැක් මාක් එකක් ලංකාවේ වෙන මේ ඉන්සිඩන්ට් එක සම්බන්ධව මොකක් හරි වුණොත් ඒක සෑහෙන අපි දැක්කනේ මේ වෙලාවෙත් බ්‍රෑන්ඩ්ස් මේ ස්ට්‍රගල් කරනවා ලොකු ඉන්සිඩන්ට්ස් වුණා. දැන් අපේ හැම වෙලාවෙම ෆෝන් එකක් කරගෙන රෙකෝඩ් කරනවා. සමහර වෙලාවට එතික්ස් දන්නේ නැහැ. පොලිසිස් හරි පොලිසිස් දන්නේ දන රිපෝට් වෙනවා. හැබැයි ලෝ එක එතික්ස් තව කෙනෙක්ගේ ලයිෆ් එකට මොකක්ද හානිය සමහර වෙලාවට මොකුත් දන්නේ නැහැ හේතුවක් දන්නේ නැහැ. ඒක වීඩියෝ කරලා දානවා. ඒකේ මුලයි යගයි නැහැ. මැද කොටසෙන් එන්නේ අනිත් ඉන්න මිනිහා ගැන සම්පූර්ණ වැරදි ඉම්ප්‍රෙෂන් එකක්. තව සමහර කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලා හොඳ කලින් ලයිරු මේ කොහේ හරි කෙනෙක් ඉන්න එක බයිට් කරන එක තමයි යාගේ කන්ටෙන්ට් එක. යාගේ කන්ටෙන්ට් එක. ඉතින් මම දන්නේ ඒ වගේ ethical දේවල් නම් ඒක ඒගොල්ලෝ හිතලා බලනවා ඒක කරනවාද කියලා. ඒ කියන්නේ තව කෙනෙක්ගේ ලයිෆ් එකේ මොකක් හරි දෙයක් අරගෙන බයිට් කරලා කන්ටෙන්ට් හදන එක තමයි එයාලගේ ලයිෆ් ස්ටයිල් එක. එයාලගේ කන්ටෙන්ට් ස්ටයිල් එක. ඉතින් ඒ වගේනොත් ඉතින් ඒ මනුස්සය සල්ලි හොයන හැබැයි මම නම් හිතන්නේ අර පර්සනල් බ්‍රෑන්ඩින් බ්‍රෑන්ඩ් කොලැබොරේෂන්ස් කියනවා නම් එතෙන්ට ගෑව ටච් වෙන්න අමාරුයි. يعني ගොඩක් ලොකු බ්‍රෑන්ඩ්ස් ඒවට කැමති වෙන්නේ නැහැ. මොකද මේ ඒ වගේ තැනකට ගිහිල්ලා තමන්ගේ බ්‍රෑන්ඩ් එක මේ ප්‍රමෝට් කරගන්නවා කියන එක. සමහර අය ඉන්නවා දැන් මිනිස්සුත් එක්ක කතා කරලා මුලින් පර්මිෂන් අරගෙන මම මේක දාන්නද ඒ ප්‍රොසෙස් එක යන ක්‍රියේටර්ස්ලා ඉන්නවා. එතකොට එහෙම නැති අයත් ඉන්නවා. එතකොට දෙකොට්ටාසයක් ඉන්නවා. අර හරියට ක්‍රියේටර් කෙනෙක් කියලා ප්‍රොෆෙෂන් එකක් විදියට ඒ ප්‍රොෆෙෂනලි වැඩේ ගන්න අයත් ඉන්නවා. කියන්නේ දැන් අපි ලෝකලි කතා කරලා දැන් ඉන්ටර්නැෂනලි ගත්තොත් ගොඩාක් එහෙම කරන අය ඉන්නවනේ. එතකොට මේ ඒ වගේ ඒවා හරි ප්‍රොෆෙෂනල්. එතකොට අපි අනිත් කෙනාට කියනවා මෙහෙම පබ්ලිෂ් කරනවා ආගේ අවුලක් නැද්ද? අර ඒක තියෙන්න ඕනේ. ඉතින් සචින්ද මේක ඇතුලේ දැන් අපි ලංකාවේ ක්‍රියේටර්ස්ලා ගැන කතා කරලා එක එක දේවල් දැන් කතා කළා. සමහර විට ඕගනයිස් නැති වෙන්නත් පුළුවන්. අපි අර එක එක පොයින්ට් එක ගියා. මේක රීසන් එක මේකයි අර අපි පොඩ්කාස්ට් එකට මෙතන යන ඩිස්කෂන් එක. අපි නිකන් ඩේලි වර්කින් ටයිම් එකේ නැත්නම් ලන්ච් ටයිම් එකේ කරන ඩිස්කෂන් එකක් පොඩ්කාස්ට් එකට ගෙනල්ලා වගේ එකක් තමයි අපි කරන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට මෙතනින් මොකක් හරි නොලෙජ් එකක් ගන්න පුළුවන් කියලා සහ මොනවාරි කමෙන්ට් එකක්. අනිවාර්යයෙන්. සමහර විට ඕගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක හොඳ නොලෙජ් එකක් තව දින්න පුළුවන්. ඒ දේවල් කමෙන්ට් එක දාන්න. අපි ඒවත් ඉගෙන ගන්නම් සහ අපිට කතා කරන්න ඕන දේවල් ටිකත් කමෙන්ට් එක දාන්න. අපි සාඩේ ඒවත් කතා කරන්න. ඔව්. අපි නෙක්ස්ට් වීක් වගේ ඊළඟ අපේ කන්ටෙන්ට් එක ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා මොකක් හරි කේස් ස්ටඩි එකකුත් ගේන්න මේක ඇතුළට මාකටිං කොහමද මේ ගියේ කියලා. අද මේකට පොඩි එන්ට්‍රි පොයින්ට් එකක් තමයි අපි මේ ගත්තේ මේ වැඩේට මේ සීරීස් එකට. දේවල් ගැන කතා කරනවා ඉස්සරහට. ටෙක්නිකල් පාර්ට්ස් දේවල් ගැන කතා කරනවා. ඉතින් ඒ දේවල් වලටත් නොලෙජ් එක ඕගොල්ලෝගේ තියෙනවා නම් සහ ඔයගොල්ලෝ ආසයි නම් කමෙන්ට් එකක් දාන්න. අපි දැන් කතා කරමු මිස්ටර් බීස් ගැන. මිස්ටර් බීස් ගැන. ඔව් ඉන්ටර්නැෂනල් ක්‍රියේටර් කෙනෙක් විදිහට දැන් මිස්ටර් බීස්ගේ ජර්නි එක මාරම ලොකෝ එකක් නේද. ඒතර බීස්ගේ චොකලට් එකක් තියෙනවා වෙනම ප්‍රොඩක්ට් එකක් විදිහට. එතකොට ඊට අමතරව එයාගේ කන්ටෙන්ට් එක ක්‍රියේට් කරන එක ඒ ප්‍රොඩක්ෂන් එක ඇතුළේ යූස් කරන කැමරා කවුන්ට් එක පවා මාරම ලොකුයි. එතකොට ඒ ප්‍රොඩක්ෂන් එකට මහන්සි වෙන ඉතින්. ඒ වගේම තමයි ඒක අනිත් පැත්තේ ගන්නදී. එතකොට මේ ඒක ඇතුළේ දැන් කතා කරලා මිස්ටර් බීස්ගේ මේ කන්ටෙන්ට් එකක් අරගෙන බලන්න. ඒක ඇතුළේ ෆ්‍රේම්ස් මාරු වෙන. ෆ්‍රේම් එකකින් ෆ්‍රේම් එකක් අතරට මාරු වෙන්න තියෙන්නේ මාරම පොඩි. එයාගේ ටයිම්ලයින් එක අරගෙන අපි පළවෙනි තප්පර 30ක් ප්ලේ කරොත් ඒක කොච්චර කැමරා ඇන්ගල්ස් ගානින් කොච්චර මේ ෆ්‍රේම්ස් ගානක් මාරු වෙනවද කොච්චර zoom in zoom out කැමරා ඇන්ගල්ස් මාරු වෙන බෝරින් නැති විෂුවල් එකක් වෙනවා. ඒක වෙන්නේ මොකද්ද කියලා ඔළුවට හිතා ගන්නත් බෑ. හැබැයි එයාගේ කන්ටෙන්ට් එක ඇතුලේ මුල පටන් ගන්න ආයෙ මිඩල් හුක්ස් දෙනවා. දැන් මට ඩ්‍රොප් වෙන්නාගේ හිතනකොට ආයෙ එකක් දෙනවා ආයෙ මගේ ඔළුවට දෙනවා. නෑ මේක ඇල්ලක් බලන්න. ඒ මගේ දැන් හොඳ වෙල් ප්ලෑන්ඩ් කන්ටෙන්ට් ක්‍රියේෂන් එකක් කියන්නේ. ඒක නිසා තමයි උත්තර හොඳම ක්වොලිටි එකට සහ ලස්සනට වැඩේ යන්නේ සහ මිනිස්සුන්ට බෝරින් නැති වෙන්නේ. ඔය අර හරියටම සයිකොලොජිකල් දේවල් පිච් කරලා තියෙනවා මිස්ටර් බීස්ගේ කන්ටෙන්ට්ස් වල මාත් අයිඩෙන්ටිෆයි කරලා තියෙන දේවල්. එතකොට වගේම අර කැමරා ඇන්ගල් ෂිෆ්ට් වෙන එක ඇහැට බෝරින් නැහැ. එතකොට බලන්න එක පාඩුවක් නැතුව බලාගෙන යන්න පුළුවන්. හොඳ කියුරියසිටි එකක් තියෙනවා නෙක්ස්ට් මූව් එකේ මොකක් වෙයිද කියලා. we can be Mr Beast කියන්නේ අර ඔයා කන්ටෙන්ට් ක්‍රියේෂන් වල ඉන්නා නම් පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕනේ චරිතයක්. හිස්ටරි එකේ නම් ස්ටඩි කරොත් කමක් නැහැ. හොඳ හිස්ටරි එකක් ඒකෙම හොඳ කන්සිස්ටන්සි ආපු ඩයල් එක. මේ බලන්න අයිඩියා එකක් ගන්න හොඳ ලයිෆ් ස්ටයිල් එකකින් දේවල් ඉගෙන ගන්න තියෙනවා මිස්ටර් බීස්ගේ. ඒ කියන්නේ මේ ඉන්ටර්නැෂනල් ක්‍රියේටර්ස්ලා ඉන්නද මිස්ටර් බීස්ට් ඒ විදියට. හැබැයි ඒ වගේම ලොකු කවුන්ට් එකක් ෆලෝවර්ස්ලා ඉන්න ලොකු බ්‍රෑන්ඩ්ස් තියෙනවා මේ. දැන් අපි iShow Speed ගැන කතා කරා. දැන් FIFA World Cup එකත් එක්ක iShow Speed වෙනම පීක් එකකට සෝන් එකකටත් මම හිතන්නේ කන්ට්‍රිබියුට් කරනවා. ඔව් ෆයිනල් එකේ ඊට පස්සේ iShow Speed අපේ K-pop ටීම් එක BTS ලත් එක්ක කරපු වීඩියෝ එක Instagram වල වැඩිම අඩුම පැය 4ක් ඇතුළත අඩුම කාලෙකින් වැඩිම views ගණන්ගේ වීඩියෝ එක කළා. හැබැයි ඒක නරේන්ද්‍ර මෝඩි ඊට දවස් කීපයකට පස්සේ පාස් කළා. එතකොට එයාගේ ප්‍රොඩක්ෂන් එක වෙනම කතාවක් iShow Speed ගේ. ඒතර හැබැයි එයාටත් ඉන්න ඔඩියන්ස් එක මිස්ටර් බීස්ට් ගේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක සමේ ප්‍රොඩක්ෂන් එක මාරම ලොකුයි. මේ
අයිෂෝ ස්පීඩ් ඊට පස්සේ තව ඒ වගේ ක්‍රියේටර්ස්ලා ඉන්නවා මිලියන් ගණන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් තවත් වෙනස්. එතකොට මම තව දැකපු අයිඩෙන්ටිෆයි කරගත්තු තව මේ කෙනෙක් ඉන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. එයාගේ ලොකු ප්‍රොඩක්ෂන්ස් ක්වොලිටි නැහැ. බට් එයා ෂෝ කරන්නේ මේ ලක්සරි ලයිෆ් ස්ටයිල්ස්. more vlogs. ඇරබික් ඩුබායි මම හිතන්නේ ඩුබායි. කෙනෙක් එයා මේ එක්ස්ප්ලෝර් කරන ලක්සරි ලයිෆ් ස්ටයිල්ස්. ඊළඟ බලන්න ඒ ෆැමිලි එකත් එක්කම තමයි කරන්නේ මේ හරිම ඉන්ට්‍රස්ටිං ඉතින්. අර ගොඩක් ලක්සරි දේවල් පෙන්නනවා සාමාන්‍යයෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් වීඩියෝ එකත් එක්ක ෂෙයා කරනවා. ඒ කියන්නේ මේ කන්ටෙන්ට් එකට පොඩි කන්සිස්ටන්සි තිබුණා සෑහෙන. ඔව් ඊළඟ පොයින්ට් එක කන්සිස්ටන්සි කියන එකත් වැදගත්. අර තව පොඩි දෙයක් ආව දැන් ඔය කන්ටෙන්ට් එක ඇතුලේ පොඩි වෙනසක් කළත් සෑහෙන වෙනසක් තියෙනවා මේ දැකපු ක්‍රියේටර් කෙනෙක් ඉන්දියා ලේඩි කෙනෙක්. එයා කරන්නේ කුකින් හැමෝම කරනවනේ. දැන් අපේ චරිත් ගත්තොත් එයා අපේ වයිල්ඩ් කුක් බුක් එයා කන්ටෙන්ට් එක ඇතුලේ වෙනම එයා වොයිස් කරන්නේ. ඒක වෙන. අරගේ කන්ටෙන්ට් එක ඇතුලට ගියාම ඒක මිලියන්ස් ගණන් views තියෙනවා. එයා කරන්නේ අඳින්නේ ලක්ෂරි ව්‍යාස්. මාරම් ප්‍රීමියම් ඇඳුමක් ඇඳගෙන තමයි එයා උයන්නේ. යුනික්නස් ඒක වෙනම පොඩි වෙනසක් පොඩි නෑ ඒක වෙනසක් වෙන කවුරුත් ගිහිල්ලා ඔක් කරන්නේ නැහැනේ. ඒකට ඒ ලේඩි ගන්න එක ඇතුළේ සෑහෙන ලොකු පිරිසක් ඉන්නවා ඒ කන්ටෙන්ට් එක බලන්න. ඒක TikTok එකේ ලොකු views ගණනක් තියෙනවා. ඒතර ඒ වගේ අර පොඩි වෙනසකින් අර අපි මුලදී කතා කරා පොල් කට ලිඳක් නේ කපන්නේ. ඔව් ඒක යුනික්නස් වෙන තැනකින් කැපිලා පේනවා යා. ඒතකොට එයා ගාව විතරයි ඒකේ ඉස්සල්ලාම ඉන්න ට්‍රෙන්ඩ් එක එයා ගාව තමයි හැදෙන්නේ. ඒතර දැන් තව කෙනෙක් කපන්නේ කිව්වොත් මෙයාගෙන් කොපි කළා. දැන් ඒ වගේ ඉන්නවා. ඒතකොට ආය දැන් ওই විදියට යනකොට දැන් අපිට කියන්න පුළුවන් සමහර දැන් පොල් කට්ටේ නිෂ්ෂෝඩි ගන්න නැහැ. අර ලේඩිගේ තියෙනවා. එක විදිහට තියෙනවා. දැන් කන්ටෙන්ට් එක දිහා අපි බලන ඇන්ගල්ස් අනුව ඕක වෙනස් වෙන ප්‍රොස්පෙක්ට්. මොකද අරයාගේ අපිට මට හිතෙන විදිහට අපිට දේවල් කරගන්න පුළුවන් ඉස්සරහට එයාගේ අඳින වෙයා කරන බ්‍රෑන්ඩ් එකත් එක්ක කොලැබොරේෂන් එකක් යන දාන්න පුළුවන් AI කන්ටෙන්ට්ස් වලට ඉස්සරහට. ක්ලෝතින් ෆුඩ් දෙකම යට නිෂ් දෙකේම මේ කොලැබොරේෂන්ස් වලට යන්න පුළුවන්. එතකොට මේ අර එක එක වෙනස්. ඒ කියන්නේ අපි බැලුවේ අර කන්ටෙන්ට් එක ඇතුලේ වෙනසක් කරපු අය අතර අර දෙගොල්ලන්ව පෙන්වන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක ඇත්තෙන් අපිට වස්තිලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ බ්ලොග් ඇන්ඩ් ඩීනෝස්ලා මිස්ටර් බීස්ලා ඒ වගේ. එතකොට අර ලයිෆ් ස්ටයිල් එක ෂෙයා කරන අය වෙනසක් කියන විදිහට. එතකොට එක එක්කෙනා බ්‍රෑන්ඩ් එක පොසිෂන් කරන විදිහ වෙනස්. එතකොට අර බ්‍රෑන්ඩ් පොසිෂනින් නිච් එක ක්වොලිටි එක අපි ගන්න කන්ටෙන්ට් එකේ මොනවද තියෙන්නේ ඊට පස්සේ අපි ඔඩියන්ස් එකත් එක්ක කොහොමද ඉන්නේ ඒකට හොඳ ප්ලෑන් එකක් තියෙන්න හොඳ වෙල් ප්‍රපෙයාර් කරපු ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒකත් එක්ක කියද්දි අපිට හරිම ලේසි සහ දැක්මක් තියෙනවනේ. ඒකට අපි කොහෙදවත් ගමන මැද ඩිස්ට්‍රැක්ෂන්ස් නැහැ. මොකද අපි කලින් ප්ලෑන් කරපු ප්ලෑන් එකක් තියෙන. ඒ ගමන යද්දි හරි ලේසි. ඔව් අර දැන් අන්තිම පොයින්ට් එක මෙතනින් අපි මේ සීරීස් එක නවත්තමු. මේ ලස්සන වචනයක් තිබ්බ කන්සිස්ටන්සි මේන්ම දේ අනිවාර්යෙන් අපි අපේ ක්ලයන්ට්ස්ලා උනත් කියන්නේ අර අපි සෝෂල් මීඩියා එකේ කන්සිස්ටන්ට් අපි දාන පළවෙනි වීඩියෝ එහෙම ගිහිලා දිනවා YouTube channel එක හදලා දාන ෆස්ට් වීඩියෝ එක එක්ස්පීරියන්ස් එක තියෙනවා ලංකාවේ audience එකට views 17000ක් ගියා. එතනින් පස්සේ ආයෙ drop එකක් එනවා up down වෙනවා. හැබැයි මේක ආවා ඊට පස්සේ ආයෙ ඔන්න views drop එකක් ආවා. දැන් ඒතකොට පළවෙනි එක ගියා දෙවෙනි එක යන්නේ දැන් මම මේක අතාරින්න ඕන. ඔය වගේ එනවනේ. ඒක සමහරවිට මුල එකේ ඉඳන්ම යන්නේ. එහෙම නිකන් හරි නිකමට හිතන්න දාන කන්ටෙන්ට් එක වෛරල් වෙන අක්‍රේ ඇල්ගොරිතම් එකක් මේ ලෝකෙ තිබ්බනම් මේ හැමෝම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා. එතකොට මෙයාලගෙන් හැමෝටම නැති එක කොට්ටාසයකට විතරක් තියෙන ඔය කන්සිස්ටන්සි කියන ගට් එක. ඔන්න ඔය ගට් එක තියෙනවා කියන්නේ යම් කිසි දෙයක් වෙනසක් කරන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ අපි අද දැන් පළවෙනිද අපි දෙන්න මේ කරන පොඩ්කාස්ට් එකේ අපි දැන් අද දවසේ මොනවද අඩුපාඩු වෙනවද අපි මේක එඩිට් එකෙත් තමයි දකින්නේ ෆයිනල්. සමහර විට මේ අපි මේක එඩිට් කරන නොදා ඉඳිද දන්නේ නැහැ. එතකොට මේ ඒකෙදි දකින්න ටික අපි ඊළඟ දවසේ අනිවාර්යෙන් වැඩි කරගන්න හදා ගන්න ඕනේ. ඊළඟ දවසේ දැන් මේ සෙටප් එක තව වෙනස් වෙනවා. තව එක්කෙනෙක් එනවා. එතකොට දැන් මේක තව සමහරට මේක නිකන් කට්ටියම එකතු වෙලා කතා කරන වටමෙස් සාකච්ඡාවක් වගේ ඊළඟට අපි සමහර විට කැමරාවක් පොඩි සෙට් කරන්න පුළුවන්. එතකොට අපි දවසින් ඉම්ප්‍රූව්මන්ට් එකක් කරනවා. අපි දවසින් දවස මේකේ මොකක්ද අවුල? සමහරට මේක හොඳට වර්ක් කළා එහෙනම් මේක මේකටත් කරලා බලමු. හැබැයි දෙකෙන් මොකද්ද එක කියන එක අපි data එක ගන්නවා. ලර්නින් එකක් අපි මේකෙන් ලර්නින් එකක් ගන්න අපි try out කරනවා. වරදින්න පුළුවන් හරියන්න පුළුවන්. කන්සිස්ටන්සි දාද්දී අර අපි ෂාප් වෙනවා. අපි කන්ටෙන්ට් 100ක් විතර ගන්නකොට අපිට පොඩ්කාස්ට් එකක් ඇතුලේ අපි මාරම ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙයි. එතකොට අපිට ටික ඔඩියන්ස් එක දැන් හොඳම channels අරන් බලන්නකොලා හිරු ඔය channel වල යන්න පහලට ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ ඒ කාලේ තිබ්බ contents කොහොමද කියලා. ඒතකොට ඒ කාලේ ওই content එක අප්ලෝඩ් කරන්න ලැජ්ජා වුණා නම් හරි ඒගොල්ලෝ හිතුන්නේ නැත්නම් අපි කම්පෙයාර් කරන කාත් එක අපි මදි මේ level එකට කියලා අද ඉන්න තැන නැහැ. ගොඩක්ම කතා තියෙන ඔය ඉස්සල්ලාම යන්න channels වල ගිහිල්ලා බලන්න මේ පරණ වීඩියෝස් අරන් බලන්න. ඔව්. ඒක ඇත්ත මේ ඒක මාරම දෙයක් ඒ කන්සිස්ටන්සි කියන එක තමයි කී එක මේ අනිවාර්යෙන් ක්වොලිටි අර දේවල් ඕනේ. හැබැයි කන්සිස්ටන්සි මම ලංකාවේ දැකපු ලස්සන page එකක් තියෙන හරිද? බලමු තාමත් ඒගොල්ලෝ ඒක තියනවද කියලා මම බලමු වැලිඩේට් කරගමු කියන්න කලින් කට්ටියට. හරි. මේ කන්සිස්ටන්සි ගැන. කන්සිස්ටන්සි number 1. ඕකේ. අද ඩේට් එක කවුද ලහිරු?
අද 31 ජුලි 31. අද ජූලි 31 Yep. නරක ආරංචියක් තමයි කියන්නේ ජූලි 18න් පස්සේ වැඩේ නවත්තලා තියෙනවා මම හිතන්නේ මොකක් හරි රීසන් එකක් දන්නේ නැහැ මේ මේක ඇඩ්මින් කවුද දන්නේ නැහැ මචං දිගටම කරනවා නම් දිගටම කරන්න හරි ලස්සනයි මේක අවුරුදු ගාණක් කන්ටෙන්ට් එක කන්සිස්ටන්සි තියාගෙන ආවා මේ එකම මෙටල් ගොඩේ ෆොටෝ එක හැමදාම ඔයාලා හරියට දන්නත් දන්නේ නැහැ රයිට් අපි එකපාරක් කතා කරා. මේක කියන්නේ මෙහෙමයි අර අපි කතා කරු බ්‍රෑන්ඩින් පැත්ත නෙමෙයි මම කියන්නේ කන්සිස්ටන්සි කියන දේ හරිද මේක ඔයගොල්ලොත් බලන්න මේ එකම මෙටල් ගොඩේ ෆොටෝ එක හැමදාම ජූලි 18න් පස්සේ දාලා නැහැ. ඇයි දන්නේ නැහැ රීසන් එක මේ ඒ වෙනකම් හැමදාම ලහිරු මේ ෆොටෝ එක ඇట్లా තියෙනවා. ඉස්සර නම් මෙහෙමයි. දැන් නම් ෂෙඩියුල් කරන්න පුළුවන් කිව්වා. ඉස්සර මේක ෂෙඩියුල් කරන්න බැරි කාලෙකුත් තියෙන නැතිනේ Facebook එකේ කියන්නේ ෂෙඩියුල් කියන එක කෙසේ මොකව වුණත් ඌ ෂෙඩියුල් කරන්න හරි මේකට ටයිම් එකක් යොදවනවා. හැමදාම මං හිතන්නේ ගියපුවාම ඔව් මේ ගොඩාක් දිගටම යනකම් මේක තියෙනවා. මරු ඉතින්. හොඳයි. ඒ කියන්නේ දැන් අර අපි කියපු එක එක උදාහරණ එක එකකට අර සම්තෘප්ත වෙන්නේ නැහැ. එකකට වෙච්චෙන්නේ නැහැ. ඒ කියන්නේ එක ක්‍රියේටර් කෙනෙක් සමහරවිට මේ කැල්ල ගන්නවා අර කැල්ල වර්ස්ට්. තව එක්කෙනෙක් සමහරවිට දැන් මේක කරන එක්කෙනාගේ දැන් මේ වගේ කන්සිස්ටන්සි කියන දේ ආග ඕල්රෙඩි දන්නවනේ. වෙන බ්‍රෑන්ඩ් එකක් කරගෙන යනවා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මේකින් ලර්නින් එකක් කරා වෙන බ්‍රෑන්ඩ් එකක් ආදරයක් කරගෙන ගන්නවා වෙන්නත් පුළුවන්. ඔව් මේක පොඩ්ඩක් ආදරයට කරනවා. ඒ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් තව කරගෙන යනවා. අපි කවුද කියලා දන්නේ නැහැ. ඒක තමයි. ඉතින් අර ඔය අන්තිමට කියන්න දෙන්නේ CM tool එක content creation journey එක creatorsලා ඇතුලේ සෑහෙන ලොකු කතා තියෙනවා. අපිට දකින්න දේවල් තියෙනවා. එළියේ පේන්නේ නැති දේවල් තියෙනවා. කියන්නේ එක creator කෙනෙකුට පුළුවන් ලොකු වෙනසක් කරන්න සෑහෙන. ඒක එන මාර social power එකක් එනවා. මොකද අනිවාර්ය content creator කෙනෙක්ට ලොකු audience එකක් ඉදලා කියන්නේ ලොකු social power එකක් එනවා. ඒ මිනිස්සු හොඳ ලස්සනට manage කරගත්තොත් ලොකු දෙයක් රට ලෝකෙට සහ එයාට කරගත්තා. ඒක තියෙනවා. ඉතින් manage කරගන්න ඕනේ ලස්සනට. රයිට්. ඒක තමයි අර චයිනා එහෙමත් මේ ඕක සෑහෙන වාර්ණය කළානේ. education qualifications ඔය වගේ දේවල් මොකද ඒක මාර powerful. ඉතින් ඔය consistent මම හිතන්නේ අපේ ලංකාවට නම් fully freedom තියෙනවා. freedom තියෙනවා. freedom එක fully තියෙනවා මේ social media power එක social media freedom එක ලංකාවට හොඳටම තියෙනවා. ඉතින් අර අන්තිමට summary එකක් විදිහට ගත්තොත් අපි දැන් අද කතා කළේ මේ CM tool ඔය කතන්දරේ මේක ඇතුලේ අපි කතා කළා දැන් මේ සාමේ අපි පටන් ගත්ත consistency නේ. consistency. තව වචනයක් කියන්න ඕනේ මේක හැමෝටම නැති දෙයක් skill එක. ඒ consistency කියන්නේ හොඳ skill එකක්. ඒ skill එක හොඳට sharp කරගන්න හැමෝටම නැති දේවල් තියෙන මිනිස්සුන්ට තමයි දෙයක් කරන්න පුළුවන්. අන්න ඒක නිසා ඒ skill එක තියෙනවා නම් දිගටම sharp කරන්න consistency කියන්නේ ඉතින් ගට් එක තමයි හැමදාම එකම අරමුණක් වෙනින් ඔයාලට කවදාවත් මහන්සි නොවි දුවන්න පුළුවන් නම් මේ ඒක තමයි අපි මීන් කරන්නේ නේ. ඉතින් අන්තිමටම දැන් මේ පොඩි සමරි එක එක්සෙකියුටිව්ම සමරි එක දැන් මේ කතා වෙලා ගප්පිය ගැන කතා වෙලා එකේ ක්‍රියේටර්ස් ලගෙන් මිස්ටර් බීස්කින් ඔය වගේ ලොකු ජර්නි එකක් අපි දැන් කතා කරලා දැන් ඉන්නේ අන්තිමට මොකක්ද අපිට දෙන්න තියෙන පණිවිඩය දැන් අපි මේක ඇතුලේ කතා කරලා බ්‍රෑන්ඩ් ප්‍රෙසන්ස් එක ඊට පස්සේ අපි පොසිෂනින් ඉන්න එක නීච් එක ගැන කන්සිස්ටන්සි ඊට පස්සේ කැමරා ඇන්ගල්ස් ප්‍රොඩක්ෂන් ක්වොලිටි ඔය වගේ ගොඩාක් දේවල් ඊට පස්සේ අපි කද ස්ක්‍රිප්ට් එක ඊට පස්සේ අපි ඔක කතා කරේ නැහැ හැබැයි ස්ක්‍රිප්ට් එක කියන එක දැන් ඒතර කන්ටෙන්ට් එක කොහොමද ඩිලිවර් කරගන්න එක ප්‍රසන්ටේෂන් ස්කිල් අපි දැන් අද නෝට් එකක් දාන ඊළඟ කතා කරනවා. එතකොට මේ ඒ වගේ ගොඩාක් දේවල් කතා කරලා කතා කරන්න තියෙනවා. ඒතර අපි මේන්ලි අද දෙන පණිවිඩය තමයි මේ CM tool කියන්නේ එකක් විතරයි. සහ කන්ටෙන්ට් එකක් කරද්දී අනිත් අයට රෙස්පෙක්ට් කරලා දැන් අපි අර මොන්ට ආදායමක් ගන්න කියලා නැතුව හරි වැලියු එකක් ජෙනරේට් කරලා කන්ටෙන්ට් එක කරන්න. එතකොට ඔයාටත් අර පර්සනල් බ්‍රෑන්ඩින් එක හදාගන්න පුළුවන්. ඔයාගේ අර ජර්නි එක. CM tool එක කියන්නේ එකක්. අර තැනට යන්න ඔයා අර අනිත් අයට රෙස්පෙක්ට් එක දෙන්න, හරි කන්ටෙන්ට් එකක් හදන්න. එතකොට නැත්තම් වෙන්නේ අර තව සෝෂල් මීඩියා වලින් අර මිනිස්සුෙකුට අවුලක් වෙනවා මිසක් අර සල්ලි හින්දා හරි දේ කරන්න. එතකොට කන්ටෙන්ට් එකක් වෛරල් වෙනවා කියන්නේ ඔයාට කන්ටෙන්ට් එක වෛරල් නෙමෙයි ඔයාව මිනිස්සු දැනගන්නවා කියන්නේ ඔයාට හොඳ දොරක් ඕපන් වෙනවා. ඒ දොරෙන් ඇතුළට යද්දී හම්බෙන එක දෙයක් තමයි CM tool කියන්නේ. එතකොට දැන් ඔන්න ඔය කතාව තමයි ඉතින් අද කිව්වේ. ඉතින් අපි ඊළඟ පොඩ්කාස්ට් එකේදී කතා කරමු මොකද්ද මේ එක කියලා ඊළඟට මම හිතන්නේ අපි හොඳ කේස් ස්ටඩි එකක් එක්ක පටන් ගමු හියුමනිටි. මම හිතන්නේ කේස් ස්ටඩිස් ටිකක් කරමු. අපි ඔය ගන්න කේස් ස්ටඩි අපිට දැනෙන දේවල් සහ අපිට එක්ස්පීරියන්ස් කරන දේවල් ඒවා ටිකත් එක්ක ඉස්සරහට ඇදගෙන. මම හිතන්නේ අපි සෙකන්ඩ් පොඩ්කාස්ට් එකේ කතා කරමු කියලා කොකාකෝලා එකේ කේස් ස්ටඩිස් කිහිපයක් තිබ්බා. කියන්නේ අපි වෙනම කතා කරමු. අපි කොකාකෝලා එකේ එකක් එක්ක අපි මේ කතා කරමු ඉස්සරහට මම හිතනවා හොඳ දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා මේ කතාව ඇතුලේ. එහෙම නැත්නම් ඔයාලට මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යෙන් ඒක ගැන අපි දන්න විස්තර සහ විස්තර හොයලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් සචින් thank you. එනවා හම්බෙමු. හම්බෙමු. හරි thank you.